කවද්ද කොහොමද වීඩියෝ එකක් කරන්න කියලා හිත හිතලා දවස් සති වෙලා සති මාස වෙලා ඔෆිස් එකේ හරි ගෙදර හරි හරියට ඉඳගෙන ඩෙස්ක් එක කැමරා එක ලෑස්ති කරලා ලයිටින් ලෑස්ති කරලා ක්ලිප් ඕන් සදාගෙන මේක කෙරෙන පාටක් නෑ කල්යන එකයි වෙන්නේ. මං හිතුවා ඒ නිසා මං හිතුවා මේ හම්බෙන අවස්ථාවල පුළුවන් විදියට මේ ෆෝන් එකකින් කතා කරමු කියලා. කතා කරන සහ කියන දේනේ වටින්නේ අදන මුළු වීඩියෝ එකේ ක්වොලිටි එකට වඩා කියලා වගේ එක්ස්කියුස් එකක් පාවිච්චි කරලා මේක කරන්න පුළුවන් වේද කියලා බලමු. හොඳයි මොනවද කතා කරන්නේ අපි අද? අපිට හම්බෙන මේ අවස්ථාවල අපි බලමු කතා කරලා ඔබට වඩා වැදගත් දෙයක්. මේ කතාවල තේරුමත් ඇත්තටම මේ අපි මේ යන ගමනේ ඔබ තෝරගත් බාමත මොකක් වුණත් අපි මේ යන ගමනේ එදිනෙදා බලාපොරොත්තු නොවි අපි ඉදිරියට වැටෙන ගැටලු ප්‍රශ්න අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් විදියට අපේ ටූල් කිට් එක අප්ඩේට් කරගන්න අවශ්‍ය කරන පුංචි උපදෙසක් පුංචි මඟ පෙන්වීමක් පුංචි දිරිගැන්වීමක් මේ තුලින් ලබා දෙන එක. එන්නේ බලාපොරොත්තුව තියාගෙන මේක පටන් ගන්නෙ මම අර කියපු එකට ආපහු ආවොත් වඩා හොඳ පැහැදිලි කිරීමකට ගියොත් ටූල් කිට් එක කියලා කියන්නේ මොකද්ද? දැන් හිතන්නකෝ අපි ගෙදරට කෙනෙක් එනවා රිපෙයාර් එකකට. එක්කෝ ප්ලම්බර් කෙනෙක් එහෙම නැත්නම් ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් එනවා. ඒගොල්ලෝ එනකොට ඒගොල්ලෝ අරන් එනවා ඒගොල්ලන්ට ඒ වැඩේට අවශ්‍ය කරන ටූල්ස්. ඒක තමයි එයාගේ ටූල් කිට් එක. එතකොට ඒකේ පරණ ගොඩාක් කල් ගිය පාවිච්චි කරන්න බැරි ඒවා දාගෙන ඇවිල්ලා එකෙන් කරන්න උත්සාහ කරනකොට එයාගේ එයා හය කරපු කෙනා ඔබ මා කල්පනා කරනවා මොකද්ද මේ ගෙනල් තියෙන වැඩ කරන්නේ නෑනේ මේවා දීරලානේ මේවා මලකට කාලානේ ඔය අලුත් එකක් ගත්තා නම් හොඳයි නේද කියලා. එහෙම නැත්නම් එයා ඇවිල්ලා කිව්වොත් මේක ගලවන්න තියෙන්නේ මට මේ අඬුව ගේන්න අමතකුණා කිව්වොත් අපි කියයි බොහෝ විට අපේ ගෙදර අඬුවක් තියෙනවා නම් අපි දෙයි. දෙන ගමන් කියයි ඊළඟ පාර ඔයා අරන් ආව නම් හොඳයි ඔයාට ඕනි කරන ටූල්ස් කියලා. දැන් අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම එයාකුත් බ්ලඩ් ප්‍රෙෂර් එක බලන්න ඕනි මේෂිමක් ගෙනාවේ නැද්ද කියලා අපෙන් ඇහුවොත් ඒක ස්ටෙතොස්කෝප් එක ගෙනාවේ නැද්ද කියලා ඇහුවොත් එහෙම අපි එතකොට හිතනවා නෑ ඒක තියෙන්නේ ඔයා ගාවනේ. එතකොට ඒ තමයි අනිවාර්යෙන් තියෙන ටූල්ස්. ඊට පස්සේ ඒක අප්ඩේටඩ් වර්ෂන් එක තියෙනවා වඩා හොඳයි. එතකොට මේ ජීවිතේ අපි එදිනෙදා මේ අපේ යන ගමනට වඩා සුබදායක ලෙස සහ වඩා ප්‍රයෝජනවත් විදිහට මේ ගමනේ යන්න අපිට ටූල්ස් ඕනි. හැබැයි ඒ ටූල්ස් අපි එදිනෙදා කතා කරනම ටූල්ස් වලට වඩා පොඩ්ඩක් එහා ගියේවා. මම එහෙම මේකට කිව්වොත් මෙන්ටල් ටූල්ස් කියලා වඩා ගැලපෙනවා කියලා මට හිතෙනවා. මෙන්ටල් ටූල්ස් අපේ මානසිකව වැටෙන එක වඩා හොඳින් වඩා ඉක්මනින් නැගිටින්න පුළුවන් විදිය මෙන්ටල් ටූල්ස්, ස්ට්‍රැටජිස්, ටෙක්නික්ස්, මෙතඩ්ස් මොනවද අපි ගාව තියෙන්නේ. එහෙම හිතලා මේ අප්ඩේට් එක ඒවා අලුතෙන් එන අභියෝග සහ පරණ අභියෝග අලුත් විදියට පුහුණු දෙන්න පුළුවන් විදියට මේ මානසික මෙවලම් ටික අපි හදාගන්න ශාපන් කරගන්න මේක ප්‍රයෝජනයක් කරගමු. එමනම් අපි වීඩියෝ එක මේව කතා කරමු. මම නුවන් සමරපති. ඔබට සුබ දවසක්.